දැන් පිළිගන්නවා අපි YouTube channel එකෙන් තවත් වීඩියෝ එකකට. ඉතින් මේ වීඩියෝ එකෙන් මම ගෙනල්ලා තියෙන්නේ කටහඬ වෙනස් කරන්න පුළුවන් සුපිරි app එකක් ගැන. ඒ app එකේ නම තමයි voice changer. මේකෙන් අපිට කටහඬ 60 පාරකට වැඩිය, ඒ කියන්නේ භාෂා 60කට නෙවෙයි, ඒ කියන්නේ කියන විලාසය අනුව 60කට වැඩියෙන් වෙනස් කරන්න පුළුවන්. ඉතින් guys, ඉතින් අපි වීඩියෝ එක යන්න කලින් තව අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා වීඩියෝ එක හොඳ නම් like කරලා share පාරකුත් දාලා set වෙන්න. ඉතින් guys, අපි ඉස්සරම Play Store app එක open කරගන්න ඕනේ. ඒක අපි search කරගන්න ඕනේ voice changer කියලා. මෙන්න මෙහෙම එනවා guys. ඊට පස්සේ guys මේ ගොඩක් මේ වගේ apps එනවා. ඒකෙන් අපි ගන්න ඕනේ මෙන්න මෙතන තියෙන මේ robo කෙනෙක් වගේ ඉන්න app එක. ඒ app එකෙන් තමයි මම නම් කරේ. ඒක නම් හොඳට වැඩ කරනවා. ඉතින් guys, මේක කරාට පස්සේ මේකේ මේ මිලියන් 10කට අධික ප්‍රමාණයක් download කරලා තියෙනවා. මේක ඉතින් සුපිරි app එකක්. ඉතින් guys, අපි මේක මෙතනින් open කරගමු. ඊට පස්සේ guys, අපිට මේකට sign in වෙන්නවත් ඕනේ නැහැ. පොඩ්ඩක් loading වෙනවා මේ පොඩ්ඩක්. ඊට පස්සේ guys, අපි ඉස්සරවම දෙන්න ඕනේ මේකේ මේ record and audio කියන එක. ඒකෙන් තමයි අපි කැමති audio එකක් record කරන්න ඕනේ. නැත්තම් guys, අපි මේ කලින් record කරලා තියෙනවා නම් audio එකක් ඒක එළියට ගන්න ඕනේ. මේ open and audio කියන එක බලලා ඒක එළියට අරගෙන ඒක sound වෙනස් කරන්න පුළුවන් guys. දැන් මේක දාලා guys, මේ don't know කියලා දාලා guys අපි යවන්න ඕනේ. මම මේ වෙලාවේ ඒක කරන්නේ නැහැ. මොකද ඒක ඔයාලට පස්සේ කරන්න පුළුවන්. guys, අපි දැන් record and audio කියන එක ඔබලා දැන් මොකක් හරි record කරගන්න ඕනේ guys. හරි guys, ඉතින් ඒක record වෙද්දී මේ screen record එකේ සද්ද දෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මම මේව කරා. ඊට පස්සේ guys, ඔයාලට පේනවා ඇති මේ එක එක වර්ග තියෙනවා. මම ටිකක් play කරලා පෙන්නන්න. subscribe now my channel. ඔන්න ඉතින් guys, පේනවා ඇති robo එකෙන්. දැන් මම child එක දාලා පෙන්නන්න. subscribe now my channel. ඉතින් guys, ඒක විදිහට සුපිරිම ඔයාලට පේනවා ඇති මේකේ 62ක් පුළුවන්. මේ මෙතන පෙන්නනවා ඇති මේ 62 වෙනි එක වෙනකම් පුළුවන් guys. අපිට free. මේකට කිසිම ගෙවීමක්වත් ඕනේ නැහැ. ඉක්මනට දාගන්න මේ app එක. ඉතින් guys, මේකෙන් අපිට දැන් ඕන නම් මේක save කරන්න ඕන නම් අපි මේ මෙන්න මෙතන තියෙනවා guys පොඩි මේ save icon එක වගේ එකක්. ඒක ඔබන්න guys. හරි guys, එහෙනම් ඒක අපි click කරගමු. ඊට පස්සේ guys, saving audio file එක මෙම 95ක් save වෙනවා. ඊට පස්සේ guys, මෙන්න මෙතන මේ මෙහෙම එකක් පෙන්නනවා. මේක අපිට ඕන නම් මෙතනදී ආපහු play කරගන්න පුළුවන්. මේක දැන් කවුරු හරි chat එකකට අපි යවනවා නම් මෙතන share icon එක දෙන්න. ඊට පස්සේ guys, share icon එක දුන්නාට පස්සේ අපිට මෙන්න මේ විදිහට app ටික පෙන්නනවා. ඔන්න මේක ආපහු voice change එකට යවන්න පුළුවන්. guys, මේකදී මම WhatsApp කරලා ඔයාලට හැම වෙලේම WhatsApp open කරගන්න ඕන නම් always දෙන්න. just one දුන්නොත් එහෙම මේක පාරක් විතරයි පුළුවන්. හරි guys, ඊට පස්සේ මෙතන just one එක දීලා මෙතන send කරනවා මෙන්න මේ අපේ නම්බරයට. ඊට පස්සේ guys, මේක load වුණාට පස්සේ මෙහෙම යනවා. ඊට පස්සේ මම මේක play කරලා පෙන්නන්නම් guys, අර විදියටම තියෙනවද කියලා. ඔන්න ඉතින් guys, ඒක සුපිරියටම වැදිලා තියෙනවා. මේ විදියටම තියෙනවා. ඊට පස්සේ guys, අපිට ඕනනම් තව පුළුවන් මේක add එකක් බලලා මේ සින්දුව clips වලට, ඒ කියන්නේ සින්දුව edit කරන්න මෙන්න මේකෙන් තමයි ඒක කරන්නේ. ඔන්න මේක ඕන නැත්නම් මෙතනින් මෙහෙම කරලා delete කරලා දාන්න පුළුවන්. ඊට පස්සේ guys, ඕනනම් අපිට මේක save මෙහෙම කරද්දි මේක දැන් මම save එක දුන්නාට පස්සේ මෙතන save audios කියලා එකක් පෙන්වනවා guys. ඒකේ මේ මම save කරපු ඔක්කොම ටික මෙතන පෙන්නනවා. ඒකෙන්ටත් ඕන නම් save කරලා පස්සේ ඒක මෙහෙම ඔබන් ඉදලා මේක share කරන්න පුළුවන් guys තවත් එක්කට. WhatsApp හරි මොකක් හරි එකට. ඉතින් guys, ඊට පස්සේ මේකෙන් අපිට
මෝ එකෙන් කරන්න තියෙන්නේ මේකේ ලැන්ග්වේජ් එක වෙනස් කරලා ෆීඩ්බැක් එකක් එහෙම අරගෙන රේට් දීලා එහෙම ප්‍රයිවසි පොලිසි එකත් ගයිස් මේකේ ප්‍රශ්නයක් නැහැ කියලා තමයි පෙන්වන්නේ. ඒකත් ඉතින් මම පෙන්වන්න දෙයක් නැහැ. ඉතින් දැන් මේකේ බැරි නිසා එහෙනම් ගයිස් ඉතින් අදට මේ ඇප් එක තමයි ගෙනල්ලා තියෙන්නේ. ඉතින් ගයිස් මේක ඉක්මනට try කරන්න කියලා කියනවා. එහෙනම් ගයිස් අදට සමු ගන්නවා. ඔයාලා සුබ දවසක්.